දැන් අපි වීඩියෝවේ දෙවන කොටසට එනවා. ඒ වගේම අපි මෙහි ප්‍රසිද්ධ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඉදිරිපත් කරනවා වගේම විශ්ලේෂණය කරනවා. මෙම ශ්‍රී ලංකා රක්ෂණ සමාගම රක්ෂණ හිමිකම් හසුරුවන ආකාරය ගැන. එනම් රක්ෂණය කර ඇති පුද්ගලයන්ගෙන් හිමිකම්, එමෙන්ම මෝටර රථ රක්ෂණය කර ඇති අය. අපිට මෙහි ඉතා රසවත් සිද්ධියක් ඇති අතර මම හිතන්නේ ඒ රීකම අවස්ථාව නොවේ. නොවැම්බර් 28 වන දින ඇති වූ ගංවතුරෙන් හානි ඇති වූ ශ්‍රී ලාංකික කාන්තාවක් සිටී. ඇයට මෝටර රථයක් හිමිව ඇති අතර ඇගේ මෝටර රථය ගංවතුර හේතුවෙන් හානි වී ඇත. ඇගේ මෝටර රථයේ ස්වාධීන තක්සේරුකරුවෙකු විසින් එස්තමේන්තු කරන ලදී. රුපියල් මිලියන 39ක තක්සේරු වාර්තාවක්. එය ස්වාධීන තක්සේරු සමාගමක් විසින් කරන ලද තක්සේරුවකි. කාන්තාව ඇගේ වාහනය ශ්‍රී ලංකා රක්ෂණයෙන් රක්ෂණය කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණය ඇගේ මෝටර රථය සඳහා මිලියන 39ක වටිනාකමක් පිළිගෙන ඇත. දැන් ඛේදනනක දේ සිදු වූයේ 28 වන දින ඇගේ මෝටර රථයේ ගංවතුරට යටවීමත් සමගයි. එයාගේ වාහනයට බරපතල හානියක් විය. ඇය එය සඳහන් කළා. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට එය යොමු කළා. දැන් මොකද වුනේ කියලා අනුමාන කරන්න. ඊයේ ඇයට ලිපියක් ලැබුණා. මාස 4කට සහ කීප වතාවක්ම කතා කිරීමෙන් පසු විශේෂඥ මණ්ඩලයක් සාකච්ඡා කරමින් සිටින බවත් විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කරන බවත් ඇයට දන්වා සිටියා. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට සේවාදායකයාට වන්දි ගෙවිය හැකි වටිනාකම පිළිබඳව. දැන් මොකද වුනේ කියලා අනුමාන කරන්න. සිදු වූ දේ පිළිබඳව මම මෙහි අමුන්නන්නම්. සියලුම ලියකියවිලි, සියලුම පාඨකීන්ට තේරුම් ගැනීමට. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම රුපියල් මිලියන 5.5ක් ලබා දී ඇත. හානියටපත් මෝටර රථය සමග. එබැවින් මෙම කාන්තාව මෙම සුඛෝපභෝගී වාහනය අලුත් වැඩියා කළ යුතුයි. රුපියල් මිලියන 5.5කට. එබැවින් දැන් ඔබට සිතාගත හැකි. මෙය තවත් බොහෝ දෙනෙකුට සිදු වුවත්. එය වංචනාත්මක ක්‍රියාවක් වන අතර මෙය ඔබට භාරයි. ගරු මුදල් අමාත්‍යතුමනි, මෙම ආකාරයේ අක්‍රමිකතා විමර්ශනය කිරන්න. මෙම තහවුරු කිරීමේ ලිපිය ලැබීමෙන් පසු මෙම කාන්තාව කම්පනයට පත්ව ඇත. ඒ ඔබට භාරයි.